එකල වැදෑරටි දුකසේ ලැබිය යුතු භික්ෂාව ඇත්තත් වෙයි. දෙපරිද්දකින් පැවති අදහස් ඇත්තත් වෙයි. තන්හි විසුරුණු මිනියට ඇත්තත් වෙයි. නොහොත් සෙතට්ටිකානම් සස්්‍ය රෝගය ඇත්තත් වෙයි. කුසපත්නියමෙන් ජීවිකා වෘත්තිය පවත්වන්නක් වෙයි. නොහොත් ඉරටු පමණක්වා හටගත් සස්්‍ය ඇත්තත් වෙයි. පාත්‍රයගෙන භික්ෂාවෙහි හැසිරීමෙන් ජීවත් වන්නද පහසු නොවන්නක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නහට මේ සිත විය. දැන් වනාහි වැදෑරට දුකසේ ලැබිය හැකි භික්ෂාව ඇත්තකි. දෙපරිද්දෙන් පැවති අදහස් ඇත්තකි. තන්හි විසුරුණු මිනීයට ඇත්තකි නොහොත් සෙපට්ටිකානම් රෝගය ඇත්තකි. කුසපත්නියමයෙන් ජීවිකා වෘත්තිය පවත්වන්නකි නොහොත් ඉරටු පමණක් වහටගත් සස්්‍ය ඇත්තකි. පාත්‍රයගෙන භික්ෂාවෙහි හැසරීමෙන් ජීවත් වණ්ඩට පහසු නොවන්නකි. විසල්පුරෙහි උපභෝග පරිභෝගයන්ගෙන් ආඩිය වූ නිදන්ගත මහත් ධනය ඇති දිනපතා වියදම් වන මහත් භෝගය ඇති බොහෝ රන් රිදී ඇති සතුට උපදවන බොහෝ අලංකාරූපකරණ ඇති ගනුදෙනුවට යෝග්‍ය වූ බොහෝ ධනධාන්‍යයන් නැති මාගේ ඥාතිහු බොහෝ වෙත්. මම න්‍යායන් ඇසුරු කොට වාසය කරන්නෙම් නම් ඊතා මැනවි. න්‍යායෝ මානිසා දන් දෙත්. පින් කරත්. භික්ෂුහුද ලාභ ලබත්. මමද ආහාරයෙන් ක්ලාන්ත නොවෙමි.